මම මෙන්න මේ විදිහට තමයි මම මේ සාමාන්‍යයෙන් ගමන් කරේ මේ මට මේ කොන්දේ අමාරුවත් මේ කකුලේ අමාරුවත් හැදුනාට පස්සේ මම මෙතනට පැමිණීමට මේ ඉස්සෙල්ලා මම මාස 3ක වගේ කාලයක් ලංකාවට ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේ. නමුත් මට කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මම සාමාන්‍ය ලක්ෂ 7ක 8ක වගේ මුදලක් වියදම් කරේ මාස 3 පුරාවට. මම එච්.ජී. චමින්ද මම ආවේ ඉතාලියේ ඉඳලා. මට මේ රෝගී තත්ත්වය දැනට වැළඳලා අවුරුදු 15කට වගේ කාලයක් වෙනවා. මම ගොඩක් ප්‍රතිකාර කරා ඉතාලියේදී. නමුත් ඒකට සුවවීමක් ලැබුණේ නෑ. මට ගොඩාක්ම වෛද්‍යවරු දුන්නේ මට මේ එන්නත් ලබා ගන්න. ඒ වගේම වේදනානාශක තමයි මම පාවිච්චි කරේ. මගේ කොන්ද සම්පූර්ණයෙන්ම මේ පැත්තට ඇද වෙලා තියෙන්නේ. මට මේ කොන්දේ අමාරු ආවම මේ ඇද වුණාට පස්සේ තමයි මට මේ එන්නත් ලබා ගන්න දුන්නේ උදේට එකයි හවසට එකයි. නමුත් ඒ සුවුන්නේ නෑ. 110ක් ප්‍රමාණයක්වත් මට සුවයක් ලැබුණේ නෑ. මම මෙන්න මේ විදිහට තමයි මම මේ සාමාන්‍යයෙන් ගමන් කරේ මේ මට මේ කොන්දේ අමාරුවත් මේ කකුලේ අමාරුවත් හැදුනාට පස්සේ ජනවාරි මාසෙ ඉඳලා තමයි මේ කොන්දේ අමාරුව වැඩිපුරම වේදනාව වැඩි කරේ. පැය 24 පුරාට මේ සම්පූර්ණම කකුලේ වේදනාව තමයි තියෙන්නේ. ගොඩක්ම මට ගෙදර කතා කරන්න අයවත් මට රුස්සන්න ඒ කියන්නේ තරම් කේන්ති යනවා. ඊට පස්ව තමයි මගේ අයියා මෙතනට මාව සම්බන්ධ කරන් සිලෝන් හොස්පිටල් ආයතනයේට මේ මොකද එයා නේවාසිකව මෙතන ප්‍රතිකාර ලැබලා එයා 100%ක්ම එයාගේ සුවය ලැබලා දැන් එයාගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන රැකියාව ආරක්ෂා කරගෙන ඉන්නවා. මමත් මෙතනට ඇවිල්ලා දැනට වාර 8ක් වගේ ප්‍රමාණයට අද දිනේට ට්‍රීට්මන්ට් 8ක් වගේ මම කරලා තිනවා. මුල් මට දැන් 180 වගේ ප්‍රමාණයක් මට රෝගී තත්ත්වය ගොඩාක් දුරටම සුව වෙලා තියෙනවා. මම මුලින් ඇත්තම කිව්වොත් මම මෙතනට පැමිණීමටම ඉස්සෙල්ලා මම මාස 3ක වගේ කාලයක් ලංකාවට ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේ. නමුත් මට කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මම සාමාන්‍ය ලක්ෂ 7ක 8ක වගේ මුදලක් වියදම් කරේ මාස 3 පුරාවට. කලින් මේ වියදම් මාස 3 පුරාවට වියදම් කරපු මුදලත් එක්ක බැලුවම බොහොම සුළු මුදලක් තමයි මම වියදම් කරලා තින්නේ. ඒකට වඩා ඊට ලොකු සහනයක් මට ලැබිලා තිනවා. අද දින වෙනකොට මට කකුල් කෙලින් තියාගෙන ඉඳගෙන වේදනාවක් නැතුව හොඳින් ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි ලැබිලා තියෙන්නේ. මට ඇත්තම ඉතින් කියන්න තියෙන්නේ මේ සයිටිකා රෝගය වැළඳලා තියෙන අය ඉන්නවා නම් මෙතනට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න ඔබට අවශ්‍ය කරන ඒ වෛද්‍යවරයාව තෝරගෙන ඒ ට්‍රීට්මන්ට් ටික කරගන්න කියලා මම ප්‍රතිකාර ලබා ගන්න කියලා තමයි මම ඇත්තම කියන්නේ. මට ඇත්තම ගොඩක් දුරට දැන් සුවයි.